අපි ඔන්න හරිම දැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි මේ සුන්දර දියඇල්ල තියෙන්නේ. ආයිබෝවන් දසදෙස ශ්‍රී ලංකා නාලිකාවට බොහොම ආදරයෙන් පිළිගන්නවා හැමෝම. ඔන්න ගොඩ කාලයකට පස්සේ අපි අලුත් සුන්දර වීඩියෝ එකක් ඔයාලට අරගෙන හිතුවා. අද අපි තෝරගන්නේ සුන්දර ස්වභාවික පරිසරයක පිහිටි අපූර්ව සුන්දර නානස්ථානයක් කිව්වොත් නිවැරදි සරලවම. ඉතින් ඔබ දන්නවා දසදෙස ශ්‍රී ලංකා නාලිකාව නිරන්තරයෙන් විවිධ දේවල් සංගීත කලාව වේවා පෞරාණික වටිනාකමක් තියෙන දේවල් වේවා අමුතු දේවල් අලුත් දේවල් මේ හැමදේම එකතු කරපු සුන්දර නවාතනක් තමයි දසදෙස ශ්‍රී ලංකා නාලිකාව. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ අරගෙන ඉන්න සූදානම් වෙනවා තවත් ස්වභාවික ස්ථානයක සුන්දරත්වය. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද කිව්වේ නෑනේ අපි කොහෙටද යන්නේ කියලා. මතුගමට ඇවිල්ලා එන්නත් පුළුවන්. අලුත්ගමින් වැලිපැන්නට ඇවිල්ලා. මතුගමින් වැලිපැන්නට ආවත් එන්න පුළුවන්. ඇවිල්ලා කෝපිවත්ත හන්දියෙන් හැරිලා ඇතුළට එන්න ඕන මේ ස්ථානෙට යන්න. ඉතින් අපි ආවේ මතුගම පැත්තේ ඉඳන් මතුගමින් ඇවිල්ලා කෝපිවත්තෙන් හැරිලා උතුම්ගම තමයි අපි නතර වෙලා ඉන්නේ. ඉතින් අපි යන්නේ ගුලවිට සුන්දරත්වයේ තමයි අද ඔබට අරගෙන එන්නේ. අපූර්ව සුන්දර නානස්ථානයක් තියෙනවා කියලා කිව්වා අපේ මිත්‍රෙක්. අපි ගිහිල්ලා කතා කරමු වැඩි විස්තර එතනට ගියාට පස්සේ. ඉතින් ගුලවිටට යන අතර වාරේ තමයි අපි නතර වෙලා ඉන්නේ තවත් සුන්දර ස්ථානයක. මෙතන හරිම සිසිලස ස්ථානයක්. ලස්සන ගහක් තියෙන වටපිටාවක් තියෙනවා. ඉතින් මෙතන මේ පාලමක් තියෙන්නේ. පාලම නතර වෙලා බැලුවාම මේ පාලමේ ඉන්න සුවිශේෂී මාළුවෙක්. ඒ තමයි බුලත් හපයා කියන මාළුවා. මං හිතන විදිහට මං දන්න තරමට ලංකාවට ආවේනික සත්වෙක්. ලංකාවට ආවේනික මත්ස්‍ය වර්ගයක් තමයි මේ බුලත් හපයා කියන මාළුවා. ඉතින් මේ මාළුවෝ ඉන්නවා මේ දියපාරේ. ඉතින් නතර වෙලා පොඩ්ඩක් බලලා ගුලවිට යන ගමන් ඉන්නේ රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. අපි ගුලවිටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නානදන තියෙන්නේ මේ පාරේ උඩට යන්න ඕනේ. ඉතින් මෙතනින් තමයි හැරලා යන්නේ. අපි මෙතනින් වාහන දාන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලෝ එන වාහනේ දාලා උඩට යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒ නානතන සුන්දරත්. ස්ථානය හොයාගෙන පයින් දැන් කිලෝමීටරයක් විතර දුරට ඇවිල්ලා ඉන්නේ. තාම හම්බුන්නේ නැහැ අපිට ඒ තැන. අපි යන ගමන් ඉන්නේ. ඉතින් තව ටික දුරක් යන්න ඕන. නාන ස්ථානෙ. ඉතින් සුන්දර පරිසරයක් තියෙන්නේ. හරිම නිස්කලංකයි. සත්තුන්ගේ කුරුල්ලන්ගේ සද්ද ඇරුණාම වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැති තරම්. ඉතින් ඒ තරම් සුන්දර පරිසරයක්. මේක හරිම නිස්කලංකයි. ඉතින් ඒ සුන්දරත්වයේ විඳින ගමන් තමයි අපි ඉන්නේ. ඉතින් ගුලවිට සුන්දර ගම්මානේ ඉඳගෙන තමයි අද දසදෙස ශ්‍රී ලංකා නාලිකාව අපි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. රැඳිලා ඉන්න දිගටම අපි යමු තව ඉස්සරහට.
අපේ මිත්‍රයා කියපු විදිහට අපේ මිත්‍රයා රුවන් ඔහු ගැන පස්සේ සඳහන් කරන්නම්. ඉතින් මිත්‍රයා කියපු විදිහට අපි ඇවිල්ලා එක දිගට අර අපි කියපු පාරේ දිගට ඇවිල්ලා තවත් පහළට බහින්න තියුණා. මේක ඝන කැලෑවක් තියෙන්නේ. කැලෑව මැද්දෙන් ඇවිල්ලා පාර තියෙනවා. අඩිපාර තියෙනවා. අඩිපාරේ ඇවිල්ලා එක තැනකදී වමට හැරෙන්න තිබුණා. ආයි එතනින් දකුණට හැරෙන්න ඕන. පාරවල් දෙකක් බෙදෙන තැනක දකුණට හැරිලා මේ දකුණට දින අඩිපාරේ තමයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. මේ පහළ තමයි නාන ස්ථානේ තියෙන්නේ. අපි යමු ඉස්සරහට. පාර ටිකක් දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. හැබැයි ගස්කොළන් මැද්දෙන් යන්න තියෙන්නේ. සිසිලස පරිසරයක් තියෙන හරිම සීතලයි. ඇඟේ එල්ලෙන කට්ටියක් තියෙනවා පරිසරේ. දැන් අපිට සද්ද ඇහෙනවා ඇල්ලේ. අපි කිට්ටුවට ඇවිල්ලා මං හිතන්නේ. හරිම අමාරු පාරක තමයි එන්න තියෙන්නේ. ගස්කොළන් විශාල ගහනයක් තියෙන්නේ. ඉතින් කැලේ මැද්දෙන් තමයි එන්න ඕන මේ සුන්දර පරිසරයට. ඉතින් අපි දැන් ආසන්නයටම ඇවිල්ලා තින්නේ සුන්දර දියඇල්ලේ. අපි යමු කොහොමද කියලා බලන්න. මේ සුන්දර දිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ මේ ස්ථානේ නාලා අපි ගෙනාවු පොඩි කෑම ටික කාලා යන්න. අපි කොලයක් අදාන්නේ නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඉතින් මේ පරිසරයට ඇවිල්ලා මේක විඳගෙන යන්න තමයි අපි හැමෝටම ආරාධනා කරන්නේ. මේකේ සුන්දරත්වය කොච්චරද කියලා අපිට මේ වීඩියෝ තුලින් ඔබට හරියටම කියන්න අමාරුයි. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා මේක පරිස්සම් කරලා යන්න. එතන මම අර කිව්වනේ කුරුල්ලන්ගේ සද්ද මේ දියදාරේ සද්ද ඇරුණාම මේ වෙන කිසිම හඬක් ඇහෙන්නේ නැහැ මේ ස්ථානේ. ඉතින් මේක ඉතාමත් පරිස්සම්. මම කියන්නේ මුංචි දරුවාවත් මෙතන පරිස්සමට නාන්න පුළුවන්. වැඩිහිටියව නාන්න පුළුවන්. මේ පැත්තෙත් තියෙනවා නාන්න පුළුවන් දිගටම ඉඩ කඩ තියෙනවා. මේ උඩහ පැත්තට තියෙනයි. කිසිම දොළ පාරක් තමයි ගලා හැලෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය විඳගෙන යන්න අපි හැමෝටම ආරාධනා කරනවා. ලංකාවේ මේ වගේ තව කොයි තරම්නම් තැන් තියෙනවද නේද? ඉතින් ඒ වගේ තැන් හොයාගෙන දසදෙස ශ්‍රී ලංකා නාලිකාව විටින් මිට යනවා. මේ වීඩියෝ වලට අරගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න අපේ නාලිකාවත් එක්ක ගුලවිට තමයි අපි මේ විදිහට එක්කලා ඉන්නේ. මේක තමයි අපි කියපු ස්ථානය. ඉතින් මේක මේ පරිසරයේ සැඟවිලා තියෙන සුන්දරම ස්ථානයක්. ඉතින් මෙවැනි ස්ථාන ඇත්තටම මෙතන ආවහම තමයි දැනෙන්නේ ඒකේ ගතට දැනෙන සිසිලස, හිතට දැනෙන සුවය කොයිතරම්ද. ඉතින් මේ වගේ දේවල් ආරක්ෂා කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් මේ වගේ තැන්වල ඇවිල්ලා අපි අපිරිසිදු කරන්න හොඳ නැහැ. ඒක ඉතින් ගොඩක් මේ වගේ වීඩියෝ වල නිරන්තරයෙන් කියවෙන දෙයක් අපි දැකලා තියෙනවා. ඉතින් අපිත් හැමදාමත් කියනවා. හැබැයි මේ පරිසරය නම් සුරක්ෂිත වෙලා තියෙන බව අපිට අවට බැලුවහම පේනවා. ඉතින් ඒක නිසා මේ පරිසරය තාමත් මේ වන විටත් අපිරිසිදු වෙලා නැහැ. ඒකට ගම්වාසීන්ට ගෞරවය හිමි වෙන්න ඕන. මොකද මේ පරිසරය විනාශ වෙන්න වුන් ඉඩ දීලා නැහැ. ඒ නිසා සුන්දරත්වයේ ස්වභාවික సౌందර්යය එසේම සුරැකිලා තිනවා. ඉතින් බලන්න ඔබට මේ වටපිටාව බලන්න පුළුවන් මේ රූපරාම වලින්. ඉතින් කොයිතරම් සුන්දරද, කොයිතරම් ස්වභාවිකද මේ පරිසරය. මෙතන දියනාන්න පුළුවන් ස්ථානයක්. නමුත් විශේෂයෙන් කියන්න ඕන මෙන්න මේ මම පෙන්වන ස්ථානය. මේ ස්ථානේ අතිශය ගැඹුරු බව තමයි පේන්න තියෙන්නේ අපිට. මොකද දන්නේ නැතුව ඇවිල්ලා මේ වගේ තැන්වල පැනලා
අනතුරු සිද්ධ කරගන්න එපා අපේ ආදරණීය යාළුවෝට කියන මේ වගේ දැන් බලන්න ආවට කමක් නැහැ මේක අතිශය භයානකයි. සබා සෞන්දර්යය විඳ ගන්න නාන්නත් පුළුවන් මේක. ඉඩකඩ තියෙනවා පහළ තියෙනවා මේ ස්ථාන නාන්න පුළුවන් ආරක්ෂිත ස්ථාන තියෙනවා. හැබැයි ඉතා පරිස්සමෙන් මොකද මේ වගේ ස්ථාන අතිශය ගැඹුරුයි. අපිට පේන්නේ පතුල පේන්නේ නැති මට්ටමට ගැඹුරුයි මේ ස්ථානේ. දියැලේ සුන්දරත්වය විඳ ගන්න මේ ස්ථානේ. ඉතින් මෙතන දියනානවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. දන්න කියන ගමේ කවුරු හිටියත් නැතත් පරිස්සම් වෙන්න කියලා අපි බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ යාළුවන්ගෙන්. මේ සුන්දරත්වය විඳ ගන්න හරිම අපූර්ව සබා සෞන්දර්යයේ සංගවෙච්ච සුන්දරම වටිනම ස්ථානයක් තමයි මේ ස්ථානය. අපි අද දවස ගත කරන්නේ මේ සුන්දර ගුලවිට සුන්දර දියැල්ල අස. මේ සුන්දර පරිසරයෙන් අපි මේ අත්‍තරම දියැල්ල තියෙන පරිසරයෙන් අපි එළියට ඇවිල්ලා ඉන්නේ. තව පොඩි දුරයි තියෙන්නේ. ඉතින් මේ ස්ථානේ හොයාගෙන එන්න අපිට පාර කිව්වේ අපේ රුවන් සහෝදරයා. ගොළවිට ප්‍රදේශයේ අපේ සුන්දර මිත්‍රයා. බොහොම ආදරෙන් මතක් කරන්න ඕන. ඉතින් රුවන්ගේ මඟ පෙන්වීම, රුවන්ගේ විස්තර අනුව තමයි අපි මේ සුන්දර ස්ථානයට ආවේ. ඇත්තට මේක වනයේ සැඟවිච්ච සුන්දර ස්ථානයක් කිව්වොත් නිවැරදි. ඉතින් හරිම සුන්දරයි දවසක ඇවිල්ලා නාලා කියලා සතුටින් ඉඳලා යන්න පුළුවන් හොඳම තැනක්. විශේෂ කාරණාව හැබැයි පොඩ්ඩක් මොබයිල් ෆෝන්ස් වලට සිග්නල් අඩුයි. ඒකත් හොඳයිනේ. ඒ දවසක සතුට විඳිනකොට ඒ බාධාවත් නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට ඇවිල්ලා හරිම සුන්දරත්වයක් හරියටම විඳගෙන යන්න පුළුවන් තැනක් තමයි මේ ගුලවිට. මතක ඇතු වෙන්න පරිසරය පරිස්සම් කරලා යන්න. දසදෙස ශ්‍රී ලංකා නාලිකාවෙන් ඔන්න අද දවසට සමුගෙන යන සූදානම් වෙනවා. ගුලවිට සුන්දර ගම්මානයේ සුන්දරත්වය වගේම ගුලවිට මේ දියැල්ල නරඹලා හරිම සුන්දර පරිසර චමත්කාරයක් විඳගෙන ඒක ඔයාලටත් බලන්න පුළුවන් විදිහට අපි වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා ඔන්න අද දවසේ යන්න සූදානම් වෙනවා. ඉතින් ආයි දවසක මේ වගේ ලස්සන සුන්දර සබහා සෞන්දර්ය පිරුණු පරිසරයක ලස්සන සුන්දර වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම ජය වේවා. අපි දසදෙස ශ්‍රී ලංකා.